සුගිය අප්‍රේල් මාසයේ 9 වැනිදා ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම එළි දැක්වුණා. 2025-2029 කාල සීමාව තුළ සම්පූර්ණ කිරීමට අපේක්ෂිත ඉලක්ක මෙම ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත්. අපි මේ ගරු අග්‍රවිනිශ්චයකාරතුමා පත්වීමෙන් පස්සේ ඩිජිටල් කරණය හරහා ඉතා විශාල කාර්යයක් කරන්න එතුමා දැන් පියවර තබලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය ඩිජිටල් කරණය කරන අනිත් සියලුම උසාවි සහ මම කොමිෂන් සභාව වෙනුවෙන් ඉල්ලීමක් කරනු ලැබුවා. අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අදාළ නඩුව අහන්න විශේෂිත අධිකරණ තුනක් හදන්න කියලා ගරු අග්‍රවිනිශ්චයකාරතුමා එකඟ වෙලා තියෙනවා. අධිකරණ සේවා කොමිෂන් සභාව එකඟ වෙලා තියෙනවා. අධිකරණ දෙකක් හදන්න විශේෂයෙන් මම හිතන්නේ ලබන සතිය වෙනකොට එක අධිකරණයක් හැදෙනවා. ඒ නිසා එතකොට අපිට පුළුවන් වෙනවා නඩු ඉතා ඉක්මනින් විභාග කරලා දඬුවම් නියම කරන්න, වැඩිකරුවන් වුණොත් දඬුවම් නියම කරන්න කොහොම හරි ඒ සම්බන්ධයෙන් විසඳීමකට එන්න. මේක තමයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ යටතේ ඇති ගොඩනැගිලි 4ක් නව මහාධිකරණ 4 සඳහා වෙන් කිරීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ඊයේ අනුමැතිය ලැබී තිබෙනවා. මේ අනුව කොළඹ 7 B88 ග්‍රිගරි පාර, C76 බෞද්ධ ලෝකමාවත, B108 විජේරාම පාර සහ B12 ස්ටැන්මෝ චන්ද්‍රවංකය යන ස්ථානවල පිහිටි ගොඩනැගිලි මේ සඳහා වෙන් කෙරෙනු ඇති. මෙම ගොඩනැගිලි මීට පෙර පරිහරණය කර තිබුණේ කෙහෙලිය රඹුක්වැල්ල ආර් සම්බන්ධන් නිලුම් අමුණුගම සහ සනත් නිශාන්ත යන හිටපු මැති ඇමතිවරුන්. නඩු කටයුතු ඉක්මනින් විභාග කරලා ඉක්මනින් නීතිය පසඳිනීමේ ක්‍රියාවලිය සාක්ෂාත් කර ගැනීම සඳහා මේ අලුත් මහාධිකරණ 4 පිහිටවනවා. ඉදිරි දින කීපය තුළ ඊට අවශ්‍ය කරන විනිශ්චයකාරවරුන් සහ අනිකුත් කාර්ය මණ්ඩල පත් කිරීම හරහා අධිකරණ අමාත්‍යාංශය හරහා සහ අධිකරණ සේවා කොමිසම මගින් ඒ කටයුත්ත ඉදිරියේදී සිද්ධ වෙයි. මේ අබතුමා මේ නිවාස දැන් බාර දීලා අවසන්ද? රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සතුව තමයි මේ ගොඩනැගිලි ඔක්කොම තියෙන්නේ. ඊයේ තමයි කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණේ මේ ගොඩනැගිලි වලින් 4ක පමණක් මහාධිකරණ පිහිටවන්න. දැන් අනුමැතිය ලැබුණාට පස්සේ තමයි ඉස්සරහට තමයි කටයුතු ආරම්භ වෙන්නේ.